මායි මතු අක්කයි යනවා මේ පාටි එකට ඕනි කරන බරු ටික ගන්න. සද්දි ඔයාගේ වීඩියෝ එක බලනවා නම් මෙන්න අක්කා ඉන්නවා. අපි දෙන්න දැන් යනවා. ඔයාට මොනවාද කේක් එකකුයි අලඹ බරු ටික ගන්න. මේ ගිහිල්ලා බලමු කොහොමද බරු ටික ගන්න කියලා. උදේ 5:23යි අපි ඉන්නේ බදුල්ල ස්ටේෂන් එකේ. ඔයාලට පේන්නේ නැතුව ඇති මං හිතන්නේ තාම කළුවර හින්දා. ඉතින් අද අපි යන්න ඉදල්ගස්සින්නට. ඉතින් ඉදල්ගස්සින්නේ අද පොඩි වැඩ දෙක තුනක් වෙනවා. මම වාට යනකම් ඉතින් කියන මාත් අපි අද වෙන් ගිහලා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒකෙන් ගිහලා බලමු කොහොමද අපේ ට්‍රිප් එක ඉවර වෙන්නේ කියලා. ट्रेन එක නගර ඉන්නේ. ඔයාලට පේනවා ඇති. ट्रेन එක තව විනාඩි 5-6ක් වෙනවා. අපි මොකද ප්ලෑන් කරන්නේ ඉතල්ගස්සින්ද. ඉතින් අද අපේ සන්තිරන්ගේ බර්ත්ඩේ එකට යන දෙන සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒකට ඕන කට බොට් ටිකත් අපි ලෑස්ති කරගෙන යන ගමන් ඉන්නේ. එයා මේකට කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද එයාත් අපිත් එක්ක මේ ට්‍රිප් එක යන්න එනවා. මේ අහලදී අපි බඳුවක් අනික් කට්ටියත් එක්ක ළඟ ඉනවා. ඉතින් අපිට තමයි දවස් ප්ලෑන් එක තියෙන්නේ. ගල්ගස්සින් ගිහලා අපි උයන්ද බඩු වන බන හැමදේම කරගෙන යන්නේ. ඒක කෑමේ හදාගන්න කොක්කම අපි තමයි කරන්නේ. ඉතින් බලමු කොහොමද ටික වෙන්නේ කියලා. හදලින් කට්ටන නගිනවා ඊට පස්සේ උඩුවලින් කට්ටන නගිටිනවා. මොකද කට්ටිය එක තුලා යන්නේ. ඊට බලමු පැත්තට. මේ ඉන්නේ ට්‍රිප් එක යන්න ඇඳුම් ගත්ත කට්ටිය. ඔයාලට පේනවා ඇති. මොඩල් ෂූට් එක උඩින් පටන් ගෙන තියෙන්නේ. තව කට්ටිය ඉන්නවා මොකද? හරිනේ පුතා. ඔර ෆෝන් එකේ තින්නේ. Good morning. බලුදි. කොහිනා වෙන්නේ? අම්මගේ වැඩේ ෆොටෝ ගහන එකනේ. අද බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දෙන්න ඉන්න යාළුවා ඇවිල්ලා ඉන්නේ. යාළුවා කියන්නේ නංගි. පිටිපස්සේ ඉන්නවා. එයා තාම දන්නේ නැහැ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි මේ අපි ගමන යන්නේ කියලා. ඇයිලේ පට්ටි දේවල් ඉන්නවා. මොකද දන්නේ නැතුව. ඉතින් අපි සර්ප්‍රයිස් කරන්න බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන දැන් යන ගමන් ඉන්නේ. තාම ඉන්න උඩුවලානේ. තව ටික දුරට යන්න තියෙනවා. අල්පත් ප්ලෑන් කරලා තියෙන විදිහට සර්ප්‍රයිස් එක කරගන්න පුළුවන් නේද කියලා. මගේ පුවා අහගන්න එපා. මම කිව්වේ සමග අනිත් ෆෝන් එකක් ගන්න. දාන්න කිව්වා. බබා කො මට මේ මට ඔබ පේනවද? නේද මේවා. එකතු කරලා තියන්න නොවි ලොකු නම් පෙන්නන්න. ඔව්. හරි බලන්න.
උදේශි කොපි එක පිටින්ම කොපි දෙක දාලා ලිස්සයි ඒක හාල් බෑග් එකට දාලා දින අර ඔයාලට පේනවා ඩොලර් කාක් එක්ක අර ඈත අත් දෙක දිගේ අරගෙන ඉන්නවා. ඔක්කොම දාලා ගෙන්නේ. ඌ බා. එකට යන්නද යාගේම විතරේ දැන් පෙන්නන්නේ. අද දවසේ මේ බලපන් මේ සම්පූර්ණ ට්‍රිප් එක දැන් අප්ලෝඩ් කරන්න ගමන් ඇති. පුතේ මේක ලක්ෂ එකමාරක් විතර වෙනවා පුතේ. මාමට මාස 3ක විතර පඩි එකතු කරලා තමයි දෙන්නේ. බැස්ස ඩොක්කම් බැස්සද? මෙයා හොයන්නකො. මේ ඉන්න. හලෝ කාප් ගාව ඉන්න මේ. අම්මා හොයනවා මේ. හරි ඉන්න වෙයින්. ඔය දැන් පුරුදු වෙන්න ඕනේ. නැද්ද? තාම පුරුදු වෙලා නැහැ. ඕ මට සල්ලි කොල්ලකෝ. ඩොලර්. Baru dah boleh ini kira. දල්ගසින් ඩැවිලි ඉන්නේ අල්පෙනත් කට්ටි ෆොටෝ ගහනවා ඒ දෙකින් ඵලයන්කෝ කේවා මේ ඉන්න රූප සුන්දරී හරිද ආන්න රතට උඩ පේන කන්දේ මැදක තමයි අපේ මදුවක් කර ගාච්චිලා ගෙදර තියෙන්නේ අපි හෙට තමයි අද යන්නේ අජිත් අයියා අපිට දවල්ට කන්න හදන්න යන්නේ මොනවද හදන්න අපි දවල්ට චිකන් තියෙනවා අපි ආයේ පස්සේ මොනවද හදලා තියෙන්නේ කියලා මේ ඉන්නේ අපේ සහායක චෙෆ් නීල් අපි දවල් වෙලා ඉන්න ආයේ මොනවද තියෙන්නේ කියලා බලන්න කට්ටිය ඇතුලේ සන්තිගේ බර්ත්ඩේ එකට ඩෙකොරේෂන් වල ටිකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ ගෙදරට ලස්සන view එකක් තියෙනවා මේ හැටියට ඊළ බලන්න මොන බර්ත්ඩේ පාර්ටි එකකට කියන සූදානම් කියලා. අල්ල ගන්න බෑ වෙලා ගිලදී නෑ දම් පාට ඔක්කොම ඕනේ නැති වෙයි අක්කා. එයා කිව්ව සුදු අඩු හින්දා දම් වැඩි එන්න අම්මට. මෙතන විතරක් පොඩ්ඩක්
යන්න බලා. ඔය ඉක්මනින් ඉන්නේ. එදේට අපිට වැඩ තියෙනවා. මේ ඔන්න ඔක බීදලා එකකින් උඩ ගන්නවා නේද? ඕ මම ප්ලෑන් එක කරන්නේ මම ගන්න මේ. අයියෝ හානවනේ ඕනද? ඉතින් මම නගිනගමන් ඉන්නේ. එතන උඩ තියෙනවා view point එක. ඒක බණ්ඩාරක මං ඉන්නේ. තවත් පල්ලෙන් තියෙනවා. පැත්තට ගිහලා බලමු. ඒවත ඇතුලේ උඩරන් ගහන්න පස්සෙන් දිනවා. ඔයාලට පේනවා ඇති මේ අන්නතර අර උඩ තියෙන තැන තමයි මේ හරිම ලොකේෂන් එක තියෙන්නේ. එතනට යන්න භාගයක් වගේ වෙලාවක් යනවා. අපි try එකක් දීලා බලමු උඩට යන්න. අයියෝ ආයේ කඳු එපා. ආතල් ගන්නවනේ ඉතින්. වට්ටන්න නැතුව අරන් ඉන්නේ. ඉතින් පල්ලෙට බහින ගමක් ඉන්නේ. වරින් හරි. Onisha vela ahana kinganna sada tappenna ayyo bamme kiwa ආ චායි එකක් ගැසර දැස්සා අඩු කරා ගන්න මම අපුජි දැක්කේ අනේ අයියා නැති කල්ලා දානවා කට්ටිය ඉන්නකො මං ආවද දැන් පුළුවන් දෙයක් බෑනේ කාඩි අබ්බයි
ඒ වුණාට හිරුක්සුඹ වැඩක් නැහැ නේ බා. ස්නෝ ස්ප්‍රේ එක ගහුවේ නැහැ හරියට. පල්ලයට බැහැලා ඉන්නේ උඩ නරපැත්ත උඩ කන්දර නැගලා වල ඉස්සෙල්ලා පිස්සල පෙන්නවා වගේ දැන් පල්ලයට බැහැලා ඉන්නේ දැන් සෑහෙන ඒරියා එකක් පේනවා නරපැත්ත වැව්හේම වල පේනවා අපි හතරට තියෙන ට්‍රේන් එක තමයි යන්න ඉන්නේ දැන් වෙලාව 2:00මාරයි මේ පැත්තට කාලා බීලා ගිහලා බලමු Ready? 1, 2, 3. අලුත්ම ඩ්‍රෝන් එක යවන්නේ. අලුත් ඩ්‍රෝන් එක යවන්නේ. මේ පනින්න බා. පැදි. අයියෝ කවුද ගෙල්ලේ කෝල් කරනවා බා. මට වෙදට බේන. අපි ඩ්‍රෝන් එක මැනුවල් යවන්නේ දී බලන්න යන්නේ. හරි. අඩේ පනින්න එපා කට්ටිය. පොඩි කාමෙටගේ පනින්න එපා. හරි. මේ ඔයා පොඩ්ඩක් මෙහෙට එන්න මට ඔයා පාස් කරන් යන්න පොඩි ඉඩක් දෙනවා. මෙතන විතර ඇවිල්ලා. එතකොට ඒක යනකොට පේන්න ලස්සනයි. ඔහොම ඉන්න ඔහොම ඉන්න. හරි. මහල් තරමට තමයි. මේ උටින් එන්නේ ඩ්‍රෝන් එකක් නේ. මොනවද ජනිත අයියා ඔක ඩ්‍රෝන් එක යවන්නකෝ ඔයා මේ නඩු. ඔයා උඹයි ඉතින් මගේ ස්ක්‍රීන් එක. හරි. ඔයා යනවා. බලමු මේක ලස්සනට. ජීවිතයේ මෙහෙතරමට ප්‍රාර්ථනා මට මගේ මෙතන ෆොටෝ ගාලා මෙයා මේක බරමකට එකට හොදමු. ඔව් ඔව් එන්න එන්න මෙතනට නයින් හරි ඔබන්ද හරි තේරෙන්නේ කොහොමද ඔව් එහෙනම් තමයි අපි යනවා. බයි. බයි කියන්න. බයි.